මහත්තයෝ එයි හොරෙක් සතුරෙක් වංචාකාරයෙක් දූෂකයෙක් ගැට කපන්නෙක් කියලා හිතන්න එපා. එහෙනම් මොකෙද්ද? මම වෙදෙක්. නෑ ලෙඩ්ඩු මේ නෑ. ලෙඩ්ඩු නෙවෙයි. මට පුළුවන් මේ ගෙදර තියෙන දෝෂ මොනවද කියලා මේ දැන් කියලා ඒකට විසඳුම මේ දැන් කියන්න. නෑ. එහෙම කිසිම දෝෂයක් මේ නෑ. නැත්තේ නෑ. බලපුවාම මට කියන්න පුළුවන් මේ ගෙදර පෙරේත දෝෂයක් තියෙනවා. තාත්තේ බත් නෑ. යකෝ දැන් තෝ පස්වෙනි පාර නේද කන්නේ? අර දැක්කනේ. මොකද කියන්නේ මහත්තයෝ බලමුද? බලනකො එන. ඔය පේන් මට පේනවා මේ ගෙදර මිල මුදල් වලට කරලා තියෙන හුනියම නෑ එහෙම සල්ලි ප්‍රශ්න නම් ලොකුවට තාත්තේ රුපියල් 5000ක් ගත්තා. ගෙදර භූමි දෝෂයකුත් තියෙනවා. නෑ එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ ගෙදර කාලා විසික් කරන අඹ ඇටේ පවා පැලවෙනවා මේ පොළවේ. තාත්තේ ආම් ගියලා තියෙන ඔක්කොම මිරිස්තල් ටික මැරිලා. මම්මිට බලන්න. කාලා කන්‍යාට කිව්ව වතුර ටිකක් දාන්න කියලා පැලවලට කනකට ගණන් ගන්න හරක්. ගෙදර දියුණුවට බලපාලා තියෙන පොඩි මිනිහක් තියෙනවා. Oh shit! තෝ පළ මේ ගෙදර කිසි දෝෂයක් නෑ. තෝ තමයි ගෙදර තියෙන ලොකුම දෝෂ.